කොහොමද ඔයාලට? ඉතින් අද මං හදන්න යන්නේ දානෙකට නැතුවම බැරි දෙයක් තමයි. මේ කජු මාළු ඔයාලා අහලා තියෙනවනේ. හැබැයි මේක මං හදන්න යන්නේ පොඩ්ඩක් වෙනස් විදිහකට. ඉතින් මුලින්ම කරන්න ඕන අපි මේ කජු ටික හොඳට පොඩ්ඩක් හොදගෙන පැය 10ක් 12ක් අතර ප්‍රමාණයක් විතර පෙඟෙන්න තියලා තියෙන එක තමයි කරන්න ඕන. ඉතින් මේ පැය 10කට 12කට විතර පස්සේ අපි මේක හොඳට පෙරා ගන්න ඕන. මේ විදියට වාට මොකක් හරි ගෙදර තියනවනේ පෙනේරකින් උනත් කමක් නැහැ. මේක මං සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක. ඉතින් මේක අරගෙන මේක හොඳට පෙරලා මේ විදියට හොඳට හොද ගන්න මේ ටික. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කජු ගෙඩිය අරගෙන මේක හොඳට පියලි වෙන්න වෙන් කරගන්න. මොකද මේකේ මැද පොඩි පොඩි සත්තු ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙන පුළුවන් නිසා අපි හොඳට බලලා පරිස්සමෙන් මේ කජු ටික ඔක්කොම හොඳට පියලි කරගන්න. මේ දැන් ඔයාලට පේන්න තියෙන්නේ මං එහෙම හොඳට වෙන් කරගත්ත කජු පියලි ටික තමයි. දැන් මේකෙන් තමයි අපි මේ කජු ව්‍යංජනය හදාගන්න යන්නේ. මුලින්ම ඔයා මේක හදන භාජනයේ ලිපේ තියලා ඒකට අවශ්‍ය කරන සුදු ලුණු ටිකක්, එතකොට ලුණු ටිකක්, රම්පේ කරපිංචා, ඒ වගේම අමු මිරිස් ටිකක් ඒ ටික එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට කුරුඳු කෑලි 2-3කුත් එකතු කරගන්න. ඊට පස්සේ මේ විදියට 3-5 තේ හැන්දකුයි කහ තේ හැඳි භාගයකුයි ඊට අමතරව තව ලුණු දාගන්න. ඔයාට මේ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්තට දාගන්න ලුණු ටිකකුත්. ඊට පස්සේ මේකට තව උළුහාල් තේ හැඳි භාගයකුත් එකතු කරගන්න. ඊට පස්සේ මේක තැම්බෙන්න මුලින්ම අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් එකතු කරලා දැන් මේක ලිපපත්තු කරලා තියාගන්න හොඳට. ඉතින් මේ අපි දාපු දේවල් හොඳට මිශ්‍ර වෙන විදිහට මේ විදිහට කලවම් කරලා මේක හොඳට පියනකින් වහලා තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ ඉතින් මේ දැන් මම ඔයාලට පෙන්නන්නේ විනාඩි 5-6කට විතර වගේ පස්සේ මේක දැනට හොඳට මේ තැම්බීගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක ආයෙ පාරක් හොඳට ඔයා කලවම් කරගන්න. කලවම් කරගෙන දිය කිරි තියෙනවනේ. දිය කිරි වලින් කෝප භාගයක් විතර එකතු කරගන්න. ගොඩක් එකතු කරගන්න ඕන නැහැ. මේකට කැළපෙන විදිහට භාගයක් විතර එකතු කරගෙන ආයෙ මේ විදිහට කලවම් කරලා තව විනාඩි 3-4ක් තැම්බෙන්න දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ කජු ටික තැම්බුණාට පස්සේ ඔයා පොඩි විශේෂ වැඩක් කරන්න ඕන. මේකෙන් අපි මේ කජු ටිකක් හොඳට තැම්බිච්ච කජු පියලි 20ක් වගේ විතර වැටෙන ප්‍රමාණයට අරගෙන ඔයාගේ බ්ලෙන්ඩර් කප් එකකට දාගන්න. ඊට පස්සේ මේකට උකු පොල් කිරි වලින් කෝප භාගයකුයි කහ තේ හැඳි කාලක් භාගයක් විතර වගේ වෙන ප්‍රමාණයට දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරලා ස්මූදි එකක් වගේ හදාගන්න. ඉතින් මේ මැජික් බුලට් එකක් වගේ තියෙනවා නම් ඇත්තටම මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ පේනවනේ ඔයාලට මම හදාගෙන තියෙන ස්මූදි එක. ඉතින් ඒකල මේක ඇඩ් කරගන්න අපි අර කජු හදන ව්‍යංජනයට. ඉතින් මේ විදිහට එක් කරගත්තට පස්සේ ඔයාලට තියෙන ආයෙ මේක ටික වෙලාවක් හොඳට තැම්බෙන්න දෙන්න. ඉතින් මේ වෙලාව වෙනකොට ඇත්තට ගෙදර හැමෝම දන්නවා කජු මාළුවක් හදනවා කියලා. මොකද ගේ පුරාම හරිම සුවඳයි මේ කජු මාළුව හැදිලා එන විදිහට. ඉතින් ඊට පස්සේ අපි මේකට පොඩි තෙම්පරාදුවක් දාගමු. ඔයා මොකක් හරි පෑන් එකක් තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. ඒකලා අපි අර කලින් කපාගත්ත විදිහට ඉස්සලාම අබ තේ හැන්දක් දාගන්න. දාගෙන අබ ටික හොඳට පිපුරුනාට පස්සේ ඒකටම තව මේ සුදු ලුණු ටිකකුයි රතු ලුණු ටිකකුයි එකතු කරගන්න. ඉතින් ඔයාලඟ මේ වෙලාවේ කෑලි මිරිස් තියෙනවා නම් කෑලි මිරිස් නෙවෙයි ඇත්තටම කියනවා මම කරල් මිරිස් තියෙනවා නම් ඒකෙන් ටිකකුත් එකතු කරගන්න. මොකද මගේ ළඟ නැහැ මම සාමාන්‍ය වැඩි පාවිච්චි කරන්නේ නැති නිසා. හැබැයි කරල් මිරිස්සුත් කෑල්ලක් දෙකක් එකතු කරගත්තා නම් මේක තවත් ගොඩක් හොඳ වෙනවා කියලා මට හිතෙනවා. ඊට පස්සේ මේ විදිහට හදාගත්ත තෙම්පරාදුව අර අපි හදාගත්ත කජු ව්‍යංජනයට එකතු කරගන්න. ඉතින් ඇත්තටම මේක මේ වෙලාවේ හරිම රසවත් සුවඳයි ඒ ඔක්කොම දේවල් හොඳටම තියෙන කජු ව්‍යංජනයක් තමයි දැන් මේ හදාගත්තේ. මේ වගේ දෙයක් හදාගත්තාම ඇත්තටම දානෙකට හරිම රසවත්ව දෙන්න පුළුවන් අපිට. ඉතින් ඔයාලත් මගේ මේ කජු ව්‍යංජනයට කැමති නම් හදලා බලන්න. ඒ වගේම මට කමෙන්ට් එකක් දෙන්න, ලයික් එකක් දෙන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මතක ඇතුව තවත් මේ විදියට වීඩියෝ බලාගන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි.